ඉතින් guys ඔන්න අද අරන් වෙලා තියෙන්නේ ලස්සන ගේම් එකක ලස්සන ගේම් ටයිටල් එක අවසානයක් සිදු වෙච්ච ආකාරය ගැන පොඩි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා හැමෝම දන්නවා Need for Speed ආයේ එන්නේ නැහැ කියලා ඉලෙක්ට්‍රොනික ආර්ට්ස් කම්පැනි එකෙන් ඔන්න අපිට දැනුම් දීලා තියෙනවා. ඉතින් ඇයි දන්නේ නැහැ. ඉතින් මොකද දැන් සාමාන්‍යයෙන් NFS ළඟ තිබ්බ අර ගැම්ම දැන් ටික ටික බහගෙන යලා තියෙනවා. සාමාන්‍යයෙන් NFS most wanted carbon ඊට පස්සේ තව මැද හරිය ගේම්ස් ටිකක් ආවා. ඒවෙන් පස්සේ Need for Speed Unbound එක වගේ ගේම් ආවට පස්සේ NFS ලගේ ඒ legendary ගැම්ම කියන එක legendary මේක legendary badge එක එයාලට නැති වෙලා ගියා. ඉතින් ලස්සන ඉතින් අවල දන්නවා අපේ පුංචි කාලේ ලස්සන කරපු ගේම් එකක්. ඉතින් NFS most wanted කියන්නේ යාළගේ බෙස්ට්ම සෙල් වෙච්ච ගේම් එක. යාළ වැඩිම ආදායමක් ලැබපු ගේම් එක. ඉතින් මෙයාලා පස්සේ කාලෙක මේම ඉතින් ඒ ගේම් يعني වැඩි ආදායමක් ලැබපු ගේම් රීමාස්ටර්ඩ් කරලා ඒ වගේ අනම්මන ඩීටේල්ස් වෙනස් කරලා යාළ ගේම් රිලීස් කරත් නමුත් එයාලට වැඩේ ගොඩ දාගන්න බැරි වුණා. ඉතින් ඇයි මේ ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස්ලා NFS කියන්නේ Need for Speed සීරීස් එක නවත්තන්නේ? ඉතින් මෙයාලා හොඳට මේකෙන් ප්‍රොෆිට්ස් ලැබුවා, හොඳට සෙල් වුණා, එයාලට ආදායමක් ආවා, බිලියන ගණන් කොපීස් විකුණුණා. ඉතින් මෙයාලා කියන විදිහට ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් එකේ මේ NFS ගේම් හදපු ටීම් එක කියන්නේ මේ ගේම් එක හදපු ටීම් එක තමයි නවත්තලා තියෙන්නේ. මොකද එයාලට ඉන්කම් එක අඩුයි. කියන්නේ ඉන්කම් එක අඩුයි කියන්නේ ඔයාලා දන්නවා අන්තිම NFS ගේම් ටික එච්චර ගේමර්ස්ලට සෙට් වෙච්ච ගේම්ස් ටිකක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් Unbound එක යාලා හිතපුවත් නැති විදිහට තමයි ගේම් එක කියන්නේ කඩාගෙන වැන්නේ. කියන්නේ එච්චර ඉන්ට්‍රස්ට් නෑ යාලා. ඊට පස්සේ තව කතා කරොත් Unbound එකත් යාලා විහිං හොඳ මේකෙන් කියලා ගත්තා. අනම්මනම් චිත්‍ර කැලි දාලා. ඉතින් ඒක ගේමර්ස්ලට සෙට් උනේ නෑ. ඉතින් ඔයාලා දන්නවනේ. ඊට පස්සේ තව එකක් තමයි යාලා පරණ ගේම් රීමාස්ටර්ඩ් කරලා එව්වා. NFS most wanted පරණ ගේම් එක රීමාස්ටර්ඩ් කරලා කිසිම ස්ටෝරියක් නැතුව ග්‍රැෆික් සහ vehicle physics කියනවා අප්ඩේට් කරලා මොඩිෆයි කරලා යාලා ගේම් එකක් නිකුත් කරා. කිසිම ස්ටෝරියක් නෑ. ඔහේ රේස් ටික දුවන්න තියෙන බෑක් ලිස්ට් එක මේව කරලා. ඉතින් ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස්ලා කියනවා දැන් එයාලගේ මේ Battlefield ඒ කියන්නේ එයාලගේ ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් NFS ගේම් හදපු ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් එකේ ටීම් එක කියනවා එයාලගේ Battlefield ගේම් සෙට් එක පොඩක් උඩට නැගගෙන එන නිසා එයාලා try කරනවා. ඒ කියන්නේ දැන් මොකද එයාලට සාමාන්‍යයෙන් profit එක එනවා. ඒ කියන්නේ Battlefield වලින්. ඉතින් ඒක නිසා එයාලා කියනවා සාමාන්‍යයෙන් යාලගේ low profit games ඒ කියන්නේ දැන් උදාහරණයක් දෙකක් තුන NFS එකට කෙලවිලා නෙදින්නේ. දැන් අර Unbound එකේම ගොඩක් players ලා ඒකට ආස නැහැ. ඉතින් ඒක නිසා එයාලට පාඩු ලබන්න බැරි නිසා එයාලා full priority එක Battlefield වලට දෙනවා කියලා තමයි ඉතින් එයාලා සඳහන් කරන්නේ. ඉතින් ඊට පස්සේ NFS එකම Burnout series එකත් මෙයාලා මෙතනින් නවත්තනවා කියලා තමයි අපිට ඉතින් කියන්නේ. ඉතින් වැඩේ පාට්ට මවුල් ඉතින් මොකද කාගෙත් ඉස්සලාම කාර් ගේම් එක තමයි ඉතින් NFS කියන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඉතින් ෆිල්ම් පදනම් කරගෙනත් NFS ගේම්ස් හැදුනා. ඉතින් කාට කාර් ගේම් එකක් ගැන මතක් කරාත් ඉතින් මොනින්ම ඔළුවට එන්නේ NFS Need for Speed කියන ඉතින් ටයිටල් එක. ඉතින් අපි බලමු ගේමර්ස්ලාගේ රියැක්ෂන් එකට කොහොම ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් රියැක්ට් කරයිද කියලා. එයාලා දැන් සඳහන් කරන විදිහට ආයි Burnout ගේම් සීරීස් එකත් NFS සීරීස් එකත් එයාලායි පටන් ගන්න. එයාලා ඒක එතනින්ම නවත්තනවා කියලා තමයි කියන්නේ. නමුත් ඒ වගේ legendary game title එකක් නවත්තනවා කියන එකත් එච්චර ලීසි පහසු දෙයක් නෙවෙයි. එච්චර පොඩි දෙයක් නෙවෙයි. ඒක නිසා බලමු ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් මොන වගේ තීරණයක් ගනීද කියලා. ඉතින් මේක නිසා එයාලගේ කම්පැනි එක නරකතර යන්නත් පුළුවන්. ඒ වගේම Battlefield එකට full priority එක දුන්නොත් එයාලා එකෙන් ඉහළටම යන්න ඉඩ තියෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. අපි ඉස්සරහටත් වීඩියෝ එකකින් බලමු ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස්ලා මොනවද ගන්න පියවර. ඉතින් එහෙනම් බලමු මේ NFS ලගේ අවසානයේදී කියලා ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් ඉස්සරහට මොනවා කරයිද කියලා. ඉතින් අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.